වැඩෝ කියලා හිතන් ඉන්න සමහර අයටත් වර්ධින තැනක් තමයි මේක. සිංහලෙන් බලලා ඉවරයි. දැන් ඉංග්‍රීසියෙන් බයින්න තෝටියා. අම්මෝ ඉතින් සමහර අය හරි උජාරුවට කියනවා Linux කියන්නේ OS එකක් ඒක තමයි යාලා පාවිච්චි කරන්න කියලා. කනවතෝ තෝ කනවා මරාගෙන කනවද නැහැ. ඒත් එක්කම දුක තමයි අර උඩපුටු වල ඉන්න සමහරක් පම්පෝරි ජනකලා. ඒ කියන්නේ යාලා උඩපුටු වල ඉන්නවා කියලා යාලා හිතාගෙන ඉන්නවා. යාලා සියල්ල දත් කියලාත් හිතාගෙන ඉන්නවා. ඒ පම්පෝරි ජනකලාත් මේ ගැන දන්නේ නැතුව ඇති සමහර විට. මේකේ තුනම එකට පෑගුවොත් ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා ඇති. ඒ නිසා සියල්ල දත් ගානට උඩපුටු වලට ගියා කියලා අම්මට සිරේ ලෝඩ් නෙවෙයි ඔයාලා. ඔයාලා දන්න මගුලක් නැහැ සමහර වෙලාවට මෙලෝඩියක් දන්නේ නැතුවත් අර උඩපුටු වලට යන කට්ටිය ඉන්නවා. ඒ වගේ වෙන්න එපා. ඔයාලා රෙස්පෙක්ට් කරන්න බලන්න අනිත් අයට ඒ විදියට වැඩේ කරන් යන නැත්නම් ඔයාලා අන්ප්‍රොෆෙෂනල් එනම මෝඩයි ගොබ්බයි. あなたは名前は何ですかはじめましてどうぞよろしくお願いします ඉතින් ඒ නිසා දැන් අපි බලමු ඇත්තටම මේ Linux කියන්නේ මොකක්ද කියලා. අපි හැමෝම Linux කියලා පාවිච්චි කරන්නේ ඇත්තටම Linux kernel එක උඩ හදපු operating systems. එහෙමත් නැත්නම් distros. හැබැයි ඉතින් සාමාන්‍ය කෙනෙක්ට වඩා සියල්ල දත් කියලා හිතන් ඉන්න පම්පෝරියෙක්ට ඕක පැහැදිලි කරන්න ගියාම තමයි පුපරත් වෙන්නේ. bloody rascal I hit the bug I hot the bug උඹ තරකරින් මට පොඩ ඉංග්‍රීසි ඉරන උඹ හින්දියෙන් වෙනවා. අපි පාවිච්චි කරන Ubuntu Kali Fedora Arch කියන Linux kernel එක පදනම් කරගෙන හදපු Linux distributions. ඉතින් මේ සම්පූර්ණ OS එක හැදෙන්න නම් මම දැන් මේ කියන්න යන දේවල් ටික සම්පූර්ණ වෙන්න ඕන. ඉතින් පළවෙනි දේ තමයි Linux kernel එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊට පස්සේ GNU utilities තියෙන්න ඕන. ඒ කියන්නේ shell compilers libraries වගේ දේවල්. ඊළඟට desktop environment එකක් තියෙන්න ඕනේ. GNOME KDE XFCE කියලා කියන්නේ ඒ වගේ desktop environments. ඊළඟට package managers තියෙන්න ඕනේ. අපි උදාහරණ ගත්තොත් එහෙම APT DNF Pacman ඒ වගේම මේ package manager එකක් කියලා කියන්නේ සාමාන්‍ය ලෝකෙදි ගත්තොත් එහෙම Play Store වගේ දෙයක්. තවත් සරලව මේ package manager එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම මේක software manage කරන්න පාවිච්චි කරන tool එකක්. We changed the draconian autocratic authoritarian මම දැන් ඒ කියපු අපබ්‍රංශ ටික තේරෙන්නේ නැත්නම් අපි සරලව බලමු මොකක්ද ඇත්තටම මේ Linux කියන්නේ කියලා. අපි මෙහෙම හිතමුකෝ Linux kernel එක කියලා කියන්නේ වාහනයක එන්ජින් එක. වාහනේ එන්ජින් එක විතරක් තිබුණාට අපිට ගමනක් යන්න බෑනේ. අපිට ගමනක් යන්න ඕන නම් අපිට වාහනයක් ඕන නම් ඒකට chassis තියෙන්න ඕනේ, රෝද තියෙන්න ඕනේ, සීට් තියෙන්න ඕනේ, බොඩිය තියෙන්න ඕනේ. ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ඒක වාහනයක් වෙන්නේ. ඉතින් අන්නේ සම්පූර්ණ වාහනයම තමයි operating system එකක් කියලා කියන්නේ. ඉතින් Linux විතරක් එහෙම නැත්නම් Linux kernel එක විතරක් operating සිස්ටම් එකක් වෙන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් එකක් වෙන්න ඕන නම් මම අර මුලදී කියපු දේවල්වත් තියෙන්න ඕනේ ඔපරේටින් සිස්ටම් එකක් වෙන්න නම්. රේස් එක දෙන්න ගානේ තවුසක රේස් එක මම සාක්කුවක් දාගෙන නෑ ඔය. හරි ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි Linux කියලා කියන්නේ kernel එකක් ඔපරේටින් සිස්ටම් එකක් හැදෙන්න ඕන නම් මොනවද තියෙන්න ඕන කියන දේවල් ටික ඉගෙන ගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට ethical hacking cyber security programming AIML වගේ තවත් හුඟක් දේවල් ඉගෙන ගන්න ඕන නම් practically හරියටම ඔයාලට දැන් පුළුවන් අපේ online live courses වලට සම්බන්ධ වෙන්න. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලා හැමෝටම ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න අහන ගමන් අපිත් එක්ක කතා කරන ගමන් මේ හැම දෙයක්ම හරියට ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න පුළුවන්. මස් කෑල්ලක්ද? ඒ විතරක් නෙවෙයි ඔයාලට මුකුත්ම බැරුවාවත් අපි ඔයාලට A to Z හැම දෙයක්ම මුලින් ඉඳලා අකුරෙන් අකුර හැම දෙයක්ම කියලා දෙනවා. ඒ වගේම ඔයාලට ඉංග්‍රීසි වලින් වගේම සිංහලෙන් උනත් මේ කෝස් එක කන්ටිනියු කරලා යන්න පුළුවන්. මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. ඒ වුණාට තොට බැන්න කියලා තේරුණා. ඒක නිසා ඉංග්‍රීසි බෑ අරකයි මේකයි කියලා බලන් ඉන්න එපා. ඔයාලට කැමති ලැන්ග්වේජ් එකෙන් මේක කන්ටිනියු කරලා යන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වචනෙන් කිව්වොත් එම ආතල් එකේ ඉගෙන ගන්නත් පුළුවන්. අපි මෙතන මේ ගෑනුත් එක හුරුතල් වලින් ආවේ නැහැ. ඉතින් ඔයාලට මේ කෝස් සම්බන්ධයෙන් වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ ASK වෙනම් Facebook page එකෙන් අපේ WhatsApp number එකට message එකක් දාන්න. දැන් ඒතර message එකක් දාලා විස්තර විතරක් දැනගත්තම හරි. දෙමළෙන් වෙන අඩයි අඩ පාවයි අඩ මුප්පත පොඩ පල්ල වෞතක පොඩ එඩකිරිද එන්න පොඩද නෑ ඔයාලා සම්බන්ධ වෙලාම බලන්න. ඒ වගේම මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ගේ රිවිව්ස් උත් ඔයාලට Facebook page එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඒ වගේම අපේ YouTube channel එකටත් ඔන්න ආයපාරක් අපි videos දාන්න පටන් ගන්නවා. අපි කාලයක් හිටිය පොඩ්ඩක් pause වෙලා එහෙම නැත්නම් silent වෙලා YouTube channel එකේදී. හැබැයි ආයපාරක් ඔන්න අපි videos දාන්න පටන් ගන්නවා. ඒකටත් පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම stay safe and peace out.